පුරාවට රටට දැයට ලෝකයට වැඩදායි දූ දරුවන් බිහි කරමින් මේ උතුම් පින්බිමෙන් ලෝවාසී රටවාසී සියලු දෙනාට එවන් දූ දරුවන් බිහි කළ පින් මහිමේ මේ විදුවල් මෑණිය තවත් চিරාත් කාලයක් වැජබෙන්නට ශක්තිය ධෛර්යය ලබා දෙන්නට ඒ වගේම 70 වන වසර සපිරීම පදනම් කරගෙන සිදු කරන්නා වූ පින්කම් සහ උත්සව මාලාවේ පළමු පුණ්‍ය කර්මයේ විදියට අපි අද දවසේ සූදානම් කරගත්තා. ඔබ සියලු දෙනාගේ සමන්පත් පිනවන්නට සද්ධර්ම දේශනාවකට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙන්න. ඒ සඳහා අපි ගෞරවනීය නමස්කාර පූර්වක ආරාධනාව යොමු කළා. සිල්මිනසෑය විහාරස්ථානයේ ගෞරවනීය අපගේ නම කියන අවසරයි අපේ හාමුදුරුවන් කුසල ස්වාමින් වහන්සේට අපි ආරාධනා කර සිටියා. අප කෙරේ අනුකම්පා කරලා මේ පින්බිමට වැඩම කරලා උතුම් ශ්‍රී සද්ධර්මය මේ ප්‍රදේශවාසී අප වෙත දේශනා කරන ලෙස ඒ අනුව ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අවස්ථාවට වැඩම කර වඩා හිඳුවා තබනවා. අපි මුලින්ම හොඳ සිතින් සදහැ සිතින් අපි හැමෝම නැවත වතාවක් සාදුකාරයක් දීලා උන්වහන්සේව පිළිගනිමු. සාදු සාදු සාදු. මේ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා අප කෙරේ අනුකම්පා කරලා මේ අවස්ථාවට මේ පැමිණි සියලු දෙනාව ධර්ම දේශනාව සිදු කර දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවනීය නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. හොඳයි. හොඳයි. හැමෝම සාදුකාරයක් පවත්වමු. පංචශීලයේ සමාදන් වීමට හයියෙන් නමස්කාරය කියමු. ඒ භාග්‍යවන්තු අරිහත්තු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tisaranāgamana sampunnāṃ pānātipātā veramani sikkāpadaṃ samādhiyāmi. Adinādānā veramani sikkāpadaṃ samadhiyami. Kāmesu miccācārā veramani sikkāpadaṃ samadhiyami. Musāvādā veramani sikkāpadaṃ samadhiyami. Surāmiraya majjapamā daṭṭānā veramani sikkāpadaṃ samadhiyami. Appamādena sampādeta. Sādu කියනවා. පින්බරචි වරයෙන් සැර සීවැඩමව ඉන්නා ගරු සමිඳුනි අවසර ඔබේ පායුක නමතින්නා ලෝ සත වෙත කරුණාවෙන් දහම් පතුරුවන්නා ඇරයුම අදගෙන දෙනවා මෙන්දෝන් වෙන්දා ශ්‍රද්ධා බුදු ගුණ නම්වන තේජා බණ ඇසුමෙන් ලොව සැවුම නීවේවා ඒ අනුහසයෙන් සම පැහැදේවා බණ දෙසුමට ආද ඇරයුම දෙනවා නාලෝ බඹලව දෙවියන් සරණේ ඒ හැම දෙන දෙවියෝ රැක වරණේ පිරිවර හැම බාලා දෙන මේ දෙරණේ දෝත නලලේ බඳ වඳිනෙමි සමිදේ දෝත නලලේ බඳ වඳිනෙමි සමිදේ
චත්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පතව්‍යායික රජ්‍යේන සග්ගස්ස ගමනීයවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං වැඩමවා වැඩ සිටින සිල් ගුණදම් පුරන පින්වත් මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සේනාගම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ කරගත් සත්පුරුෂකාමී පින්වත්නි ආදරණීය දුවා දරුවනි සේනාගම මහා විද්‍යාලයට 70 වෙනි සංවත්සර දිනයේ අදට යෙදී තිබෙනවා. ඒ නිමිති කරගෙන මේ පාසල ආරම්භ කරලා අවුරුදු 70ක් පිරීම නිමිති කරගෙන විදුහල්පතිතුමා ප්‍රමුඛ කරගත් ආචාර්ය මණ්ඩලයක් පින්වත් දෙමව්පියනුත් ගුරු බවතුනුත් එකතු වෙලා වටිනා කියන පින්කම් සමුදායක් සිද්ධ වෙන මොහොතේ ඒ උතුම් පින්කමට කර ගහ ගන්නට වාසනාව වාග්ය ලැබුණා කියලා සාදු කියනවා. සුගත තථාගතයන් වහන්සේ වදාළා වූ පරිදි මේ මනුෂ්‍ය ජීවිතය තුළ අපි ටිකෙන් ටික පින් කර ගන්න ඕන. ඒක උපමාවකින් කියනවා ජල බින්දු නිපාතේන ක්‍රමසං පූර්වතේ ගටක්. ගට කියන්නේ කලයට. කලයට වතුර බින්දුව වැටෙනවා. කාලයක් යනකොට කලේ මොකක් වෙනවද? වතුරෙන් පිරෙනවා. ඒ වගේ පොඩ හරි පින් එකතු කරගත්තොත් වයසට යනකොට කාලයක් යනකොට පින් ගොඩාක් කරගත්තා වෙනවා. එහෙනම් අද දවසේ මහා පිනකට මහා කුසලයකට අපිට කර ගහ ගන්නට වාසනා ගුණය වාග්ය ලැබුණා කියලා සාදු කියනවා. දරුවනි මීට අවුරුදු ගානකට ඉහතදී අප මහා බෝසතාණන් වහන්සේ මේ ලෝකයට ජන්මලාභය ලැබුවා. ලෝතුරා සුගත තථාගතයන් වහන්සේ මේ සිත යම්තාක් දියුණු කරන්න පුළුවන්ද ඒ උපරිම තලයට සිත දියුණු කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ අවබෝධ කළා වූ ධහම මේ ලෝකයට දේශනා කළා. එදා 5 දිනකකින් ආරම්භ කරපු අද වැඩපිළිවෙල අද වන විට කී දෙනෙක් නම් තුනුරුවන් සරණ ගිහිල්ලා ඒ ලෝතුරා අමාමේනී සුගත තථාගතයන් වහන්සේ අපිට දේශනා කළේ කුමක් අවබෝධ කරගන්නට කියලාද? නිර්වාණය අවබෝධ කරගන්නට කියලා. මේ ලෝකේ සියලුම වැසියන් සියලුම බෞද්ධයින් කටයුතු කරන්නේ ඒ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිසයි. ඒ නිසා මේ විදුහල්පතිතුමා ප්‍රමුඛ කරගත්ත මේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයින් විසින් මේ පිළියෙල කළ මේ සංවිධානය කළ සකස් කළ මේ සකල විදු පූජාවන් ඇතුළු හෙට එළිවන තෙක් පිරිත් දේශනාවන් සිද්ධ වෙනවා.
ඒ ආදීන් ජනිත වෙන සකල විදු පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙනු පිණිස මේ කුසලයේද හේතුවක් පිණිසටම සරණක් පිහිටක් රැකවරණයක් පිණිසටම මේ පින් පවතිවා කියලා සාදු. හරි. දැන් මෙතන ඉඳගෙන ඉන්නවා දරුවෝ ඉන්නවා වැඩිහිටියොත් ඉන්නවා. ඒ නිසා දෙගොල්ලොටම ගැළපෙන ආකාරයේ දේශනාවක් සිදු කරන්නට වෙනවා. දරුවනි ඔයාලා වගේම මමත් ඉස්කෝලේ ගියපු තැන තමයි මේ බණ දේශනා කරන හාමුදුරුවෝත් ඉස්කෝලේ ගියපු මුල්ම අධ්‍යාපනය ලැබපු ඉස්කෝලේ තමයි මේ විද්‍යාලය. ඔයාලා ඉගෙන ගන්න මේ ඉස්කෝලේ බලන්න මේ පාසල නිසා අද කී දෙනෙක් නම් ඉගෙනගෙන ඉහළ තැන්වල ඉන්නවද කියලා අපිට මතකයි. අපි පුංචි කාලේ ඉස්කෝලේට ඇතුළු වෙනකොට ඒ කාලේ තිබිච්ච හැම දෙයකටම අපි ඉදිරිපත් වුණා. ක්‍රීඩා තරඟ වලට ඉදිරිපත් වුණා. ඊට පස්සේ නැටුම් ගැයුම් වලට ඉදිරිපත් වුණා. පාසලේ තිබුණු විවිධ තරඟිසව් වලට ඉදිරිපත් වුණා. ඉතින් පුතේ ඒ ළමා කාලේ අපිට ආයේ නවද? ආයේ නේ. දවසින් දවස අපි වයසට යනවා. වැඩිහිටියෝ වෙනවා. ආයේ සුන්දර ළමා කාලයේ මේ වැඩිහිටියෝ කාටවත් මග පුතේ ඉන්නේ නේ. ඔයාලා තමයි ඒ සුන්දර ළමා කාලේ දැන් ගත කරන්නේ. ඒ නිසා මේ දරුවෝ හොඳට ඉගෙන ගන්න ඕන. හොඳට ඉගෙන ගන්න පුළුවන් සුන්දර පාසලක තමයි මේ දරුවෝ ඉගෙන ගන්න එන්නේ. ඒ එන පාසලේ බොහෝම දක්ෂ විදුහල්පතිවරයෙකු ඒ වගේම දක්ෂ ආචාර්ය මණ්ඩලයකු මේ පාසලේ සිටිනවා. අපි දැක්කා ඉක්ුත් වර්ෂයේ තුල විශේෂ වැඩසටහනක් සතියක් පුරාවට මේ ගම පාසල පන්සල කියන තුනම කේන්ද්‍ර කරගෙන සුවිශේෂී වැඩසටහනක් සිද්ධ වුණා. ඒකට මුල් තැන ගත්තේ මේ පාසල කේන්ද්‍ර කරගෙන විදුහල්පතිතුමා ඇතුළු සත්පුරුෂ පින්වතුන්. ඒ නිසා වෙනදාටත් වඩා මේ පාසල කලෙලි වෙලා, වෙනදාටත් වඩා මේ පාසල සුන්දර වෙලා, අලංකාර වෙලා. ඒ කාලේ අපිත් එක්ක ඉගෙන ගත්ත යහළු මිත්‍රාදී අද ලංකාවේ බොහෝම සුප්‍රසිද්ධ තැන්වල, හොඳ තැන්වල ඉගෙනගෙන ඒ රැකියා කටයුතු වල යෙදෙනවා. ඒ නිසා අපි ඒ සියලු දෙනාට ආශිර්වාද කරන ගමන් මේ දරුවන්ට ආශිර්වාද කරනවා. දරුවනි, ඔබගේ අනාගතය යහපත් වෙලා දෙමව්පියන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් පරිදි විශ්වවිද්‍යාල සරසවි ප්‍රවේශය ළඟා කරගෙන මේ ප්‍රදේශයට, මේ ගමට, නගරයට, රටට වැඩදායි දරු පිරිසක් බවට පත්වන්නට දරුවන්ට ශක්තිය, ධෛර්යය, වාසනාව වේවා. ලෙඩ දුක් අපලුපද්‍රව කරදර දුරු වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් අනුවන ජීවිත ගත කරන්නට අපේ බෝසත් දරුවන්ට මේ උතුම් කුසලයෝ සරණක්, පිහිටක්, රැකවරණයක් පිණිසටම පවතිවා කියලා සාදු කියමු. සුගත තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ නිකම්ම නෙවෙයි, ත්‍රිවිද්‍යා ප්‍රාප්තව. මොනවා ප්‍රාප්තවද? ත්‍රිවිද්‍යා ප්‍රාප්තව. සුවිශේෂී ඥාන තුනක් උන්වහන්සේ අවබෝධ කළා. ඒ එක් ඥානයක් තමයි උබ්බේ නිවාසානුස්සති ඥානය. උන්වහන්සේ තේරුම් ගත්තා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය තුළ යම් කිසි කෙනෙක් දුකක් විඳිනවද, යම් කෙනෙක් සැපක් විඳිනවද, යම් කෙනෙක් දුක්පත්ද, යම් කෙනෙක් පොහොසත්ද, මේ විදිහට දුක සැප අතර වෙනසක් තියෙන්නේ අතීත සංසාරයේ කරගත්ත
කර්ම විපාක මත කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. මේ ජීවිතයේදී කරනු ලබන හොඳ නරක පින්පව් වලට අනුයාතව භවයක් නිර්මාණය වෙලා නැවත උපදිනවා කියන ඥානය භාග්‍යවතුන් වහන්සේට පහළ වුණා. අපි කියනවා ඒකට චුතූපපාත ඥානය කියලා. කවදා හරි දවසක අපි මැරෙනවද නැද්ද? අම්මලා කවදා හරි දවසක අපි මැරෙනවා. රිදි කලේ රන් කොතලේ බීපු මට නිකන් කලේ පැන් නැති විය පිපාසෙට ඔට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ මට මෙහෙමත් කන යාද පළු වීර ගස් යට. කවුද එහෙම මැරුණේ? අන්දරේ. එහෙම මිය පරලොව ගියා නම් අපි කවදා හරි දවසක මැරෙනවද නැද්ද? මැරෙනවා. මැරෙන එක නෙවෙයි පුදුමේ. මැරුණට පස්සේ කොහෙද ගිහිල්ලා උපදින්නේ කියන එකයි පුදුමේ. ලෝතර සුගත තථාගතයන් වහන්සේ වදාලා මහණෙනි කන කැස්පේවා විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ දෙයක් කියනවා. කොහොමද? මනුෂ්‍ය භවයක උපත ලැබීම. මරණින් මත්තේ උපත් තියෙනවා 31ක්. මරණින් මත්තේ උපදින්න පුළුවන් තැන් කීයක් තියෙනවද? 31ක් තියෙනවා. මොනවද ඒ 31? බ්‍රහ්ම ලෝක තියෙනවා 20ක්. රූපාවචර 16යි අරූපාවචර 4යි. ඔක්කොම බ්‍රහ්ම ලෝක 20යි. දිව්‍ය ලෝක 6යි. 20යි 6යි 26යි. මනුෂ්‍ය ලෝකයයි 27යි. තව 4ක් තියෙනවා. මොනවද ඒ 4? සතර අපාය. මොනවද සතර අපාය? නරක, තිරිසන්, പ്രേත, අසුර. එහෙනම් ඔය ඉස්සරහා ඉන්න ළමයි ටික කියමු බලන්න. අපායේ යන්නේ පව් කරන අයද පින් කරන අයද? පව් කරන අය. එහෙනම් අපේ සේනාගම විද්‍යාලයේ ඉන්න ළමයි පව් කරනවද? පව්. එහෙනම් හොඳ වැඩ කරලා කොහෙද යන්න ඕනේ? දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකවල යන්න ඕනේ. එහෙමනම් අම්මලා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. කොහොමද? මහණෙනි සත්‍යයේ මරණින් මත්තේ මහගෙදර දිව්‍ය ලෝකය කියන්නේ සත්‍යයේ මරණින් නිරේ උපදිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. එහෙනම් පින්වත්නි අපි මේ සතර අපායෙන් ඈතර වෙන්න කොහොම හරි වෙහෙසෙන්න ඕනේද නැද්ද? වෙහෙසෙන්න ඕනේ. ඒ නිසා සතර අපායෙන් මිදෙන්නා වූ ක්‍රමයයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ. ඒ සතර අපායෙන් මිදෙන ක්‍රමයේ කියලා දීලා යණ්ඩයි ගමේ ඥාතීන් වෙත අද මේ හාමුදුරුව වැඩම කරන්න යෙදුනේ. ඒ නිසා එදායේ සුනීත සෝපාක ආදී සෝවාන් ආදී මාර්ග අවබෝධ කරගෙන උතුම් නිර්වාණ ධාතුවෙන් යම්කිසි දවසක සනසුනාද ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ පසක් කරගෙන ඒ ගෝරෝ කටුකෝ භයංකාරෝ සංසාරයෙන් මිදෙන්නට මටද මේ කුසලය උපකාර වේවා කියලා සාදු කියමු. පින්වත්නි මෙතනින් එහාට දරුවනි ඔයාලා හොඳට බණ ටික අහන්න ඕන. දැන් හැමෝම නිශ්ශබ්ද වෙන්න. හැමෝම හයියෙන් සාදුකාරයක් පවත්වමු. පින්වත්නි ඔබගේ දරුවා හොඳට ඉගෙනගෙන ඔබ කැම්පස් එකට එක්කරගෙන යනවා. සරසවියට එක්කරගෙන ගියාට පස්සේ එහෙ ඉන්න කුලපති සර්ට බාර දීලා අම්මා එනවා. ළමයා ගිහිල්ලා සර්ට කියනවා සර් මට හෙට උපාධිය ඕනේ කියලා. කැම්පස් එකේ හෙට උපාධිය දෙයිද? දෙන්නේ නෑ. අවුරුදු කීයක් ඉගෙන ගන්න ඕනේද? අවුරුදු 4ක් ඉගෙන ගත්තට පස්සේ උපාධියක් හම් වෙනවා. දැන් මේ ළමයි කැමතිද උපාධියක් ලබන්න? කැම්පස් යන්න කැමති ළමයි අත උස්සන්න බලන්න.
හොඳයි. අතපාත් දාන්න. ලංකාවේ තියෙන ලස්සනම හොඳම කැම්පස් අතරින් හොඳම කැම්පස් එක තමයි පේරාදෙන විශ්වවිද්‍යාලය. මේ බණ කියන හාමුදුරුවෝ මේ ඉස්කෝලේ ඉගෙනගෙන මහාන වෙලා කොයි කැම්පස් එකකටද ගියේ? පේරාදෙන කැම්පස් එකට. පේරාදෙනිය විශ්වවිද්‍යාලයට. එහෙනම් මේ පාසලේ ඉගෙනගත්ත ආදි ශිෂ්‍යයෙක් විදිහට අපි පේරාදෙන විශ්වවිද්‍යාලයේ තේරිලා උපාධියක් ලබා ගත්තා නම් මේ දරුවන්ටත් බැරි වෙන්න විදියක් ඇත්තේ නෑ. ඒ නිසා හොඳට මේ බණ ටික අහන්න ඕන. අන්තිමටම තේරෙයි අපි මොකද්ද කරන්න ඕනේ කියලා. අම්මේ තමන්ගේ දරුවා කුලපති සර්කින් හෙට උපාධිය ඉල්ලුවාට දෙන්නේ නෑ. අවුරුදු 7ක් ඒ වගේ තමයි නිවන. නිවන කියන එක අනේ මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට ලැබෙන එක නෙවෙයි. පියවර 4ක් තියෙනවා අනුගමනය කරන්න. මොනවාද මේ පියවර 4? සකු르දාගාමි, අනාගාමි, අරහත්. සුනීත සෝපාක කියන අය අවුරුදු 7 සෝවාන් වුණාලු. එහෙනම් අවුරුදු 7 දරුවට සෝවාන් වෙන්න පුළුවන්. එහෙනම් එයාට සෝවාන් වෙන්න පුළුවන්කම තිබුණා නම් අවුරුදු 7 දී වයසට යනකොට කොහොමනම් ධර්මය අපි අවබෝධ කරගෙන තියෙන්නේ ඕනේද? ඒ නිසා පින්වත්නි ලෞතර බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ නිවනට පෙර සෝවාන් වෙන්න කියලා. සෝවාන් වෙන්න නම් මොකක්ද කරන්න ඕන? සෝවාන් වෙන්න නම් අපි කරන්න ඕන දේ තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන කරුණු අවබෝධ කරගන්න එක. අන්න ඒ සඳහා තමයි අපි මෙහෙසිය යුත්තේ, මහන්සි විය යුත්තේ. ලෝතර බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය අහලා මේ සම්බුද්ධ ශාසනය තුල ඉතා ඉක්මනින් නිර්වාණය අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්නවා. එයාට කියනවා බාහ්‍ය කියලා. එයාගේ නම මොකද්ද? බාහ්‍ය කියලා. බාහ්‍ය තමයි මේ ලෝකේ කෙටියෙන්ම බණ අහලා රහත් වෙච්ච විදිය. ඔබත් රහත් වෙන්න කැමති නම් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් දෙසූ බණපද ටික මම දේශනා කරන්නයි දැන් මේ හදන්නේ. මේ බණපද ටික ඔබ හරියට අහගෙන හිටියොත් ඔබට මේ ධර්මයේ මේ ජීවිතයේදීම අවබෝධ කරගෙන මේ ජීවිතයේ තුලදීම මාර්ගඵල අවබෝධ කරගෙන දවසක නිවනින් සැනසෙන්න උපකාර වේවි. ඒ නිසා ඒ බාහියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ බාහිය දැක්කොත් දැක්කා වගේ ඉන්න. ඇහුනොත් ඇහුනා වගේ ඉන්න. සිතුනොත් සිතුනා වගේ ඉන්න. දැනුනොත් දැනුනා වගේ ඉන්න. දැක්කොත් දැක්කා, ඇහුනොත් ඇහුනා, සිතුනොත් සිතුනා, දැනුනොත් දැනුණා. ආන්ගේ විදිහට ඉඳයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ. කුමක් ඇති නොවන පරිදිද? කෙලෙස් ඇති නොවන පරිදි. කොහොමද අපි කටයුතු කරන්න ඕනේ? කෙලෙස් ඇති නොවන පරිදි. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා මහණෙනි, සැපතේදී රාග අනුසය ප්‍රහාණය නොකොට, දුකේදී පටිඝ අනුසය ප්‍රහාණය නොකොට, මස්ධ්‍යස්ත ස්වභාවයේදී අවිජ්ජා අනුසය ප්‍රහාණය නොකොට දුක් දුරු කරනවා කියන එක නම් කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් අනුසය දුරු කරන්න තියෙන්නේ කොතනදීද? සතුටේදී රාගානුසය, දුකේදී පටිඝානුසය, මධ්‍යස්ථ ස්වභාවයේදී අවිජ්ජානුසය කියන අනුසයන් දුරු කරන්නයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එහෙනම් සතුටු සිතක් ඇති වෙන්නේ කොතනද? දුක් සිතක් හටගන්නේ කොතනද? මධ්‍යස්ථ සිතක් හටගන්නේ කොතනද කියලායි අපි දැන් බලා ගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා
අපිට සිත් උපදිනවා ස්ථාන 6ක් කේන්ද්‍ර කරගෙන. ස්ථාන කීයක් කේන්ද්‍ර කරගෙන සිත් උපදිනවද? 6ක්. මොනවද මේ 6? ඇස කේන්ද්‍ර කරගෙන. ඇස නිසා සිත් උපදිනවා. කන නිසා සිත් උපදිනවා. නාසය, දිව, ශරීරය, මනස කියන කාරණා මුල් කරගෙන සිත් උපදිනවා. ආන්ගේ සිතකට පුළුවන් අපිව සතර අපායට දාන්නත්, දිව්‍ය ලෝකේ යවන්නත්, බ්‍රහ්ම ලෝකේ යවන්නත්, නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නත් උපකාර කරන්නේ ඒ සිත්. ඇසත් බාහිර රූපයක් නිසා චක්කු විඥානයේ ඇසේ හටගන්නකොට එතන සතුටු සිතක් නම් හටගන්නේ අන්න එතන රාග අනුසය දැස ගන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. රාග අනුසය කියන්නේ කුමක්ද? ඇසින් රූප බලන්න තියෙන ආසාව. කනින් ශබ්ද අහන්න තියෙන ආසාව. කෙටියෙන් කිව්වොත් මේ ශරීරයේ පිනවන්න තියෙන ආසාව. ඒ ආසාව නිසා මොකද වෙන්නේ? සසරට යනවා, දුගටපත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කෙලෙස් නිසා තමයි කුමක්ද හටගන්නේ? තණ්හාව. අමලාට මතකද? ඇසත් බාහිර රූපයක් නිසා චක්කු විඥානය හටගන්නවා. තින්නම් සංයති පස්සෝ. ඒ තුනේ ස්පර්ශය නිසා කුමක්ද හටගන්නේ? වේදනාව හටගන්නවා. වේදනාව යම් තැනකද යායන් තණ්හා. වේදනාව නිසායි තණ්හාව හටගන්නේ. තණ්හාව නිසායි උපාදානයේ භවයේ ජාතිය සිද්ධ වෙන්නේ. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ අපිට නසන්න කියන්නේ තණ්හාවට පෙර තියෙන වේදනාවයි. සතුටේදී රාගානුසය, දුකේදී පටිඝානුසය, මධ්‍යස්ස ස්වභාවයේදී අවිජ්ජා කියන අනුසයන් දුරු කරන්නයි අපි වෙහෙසෙන්න ඕනේ. ඒ නිසා කෙලෙස් දුරවන විදියට කවුරු හරි හැසිරෙනවා නම් ඔහු ගමන් කරන්නේ කොයි පාරේද? භාග්‍යවතුන් වහන්සේ වදාලා වූ මාර්ගය තුල. එහෙනම් මම ඇස දමනය කරගත යුත්තේ කුමක් පිණිසද? කෙලෙස් දවන අටියේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංචස්කන්ධයත් මනසත් මන් සංවර කරගන්නවා. කුමක් ඇති නොවන පරිදිද? කෙලෙස් ඇති නොවන පරිදි. ඒ නිසා ඒ තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළපු ධර්ම මාර්ගය. කෙලෙස් තවන මාර්ගය කුමක්ද? කෙලෙස් තවන මාර්ගයේ කියන නම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. කතා කරන්න ඕනෙම නම් කතා කරනවා කෙලෙස් ඇති නොවන දෙයක්. කොහොමද? කොළුවරට කියන්නේ නේ, නපුරු වචන කියන්නේ නේ, කේලම් උපදූප කියන්නේ නේ. කෙලෙස් ඇති නොවන දෙයක් තමයි කතා කරනවා නම් කතා කළ යුත්තේ. දෙයක් හිතන්න ඕනෙම නම් සම්මා සංකප්ප යහපත් සංකල්පනා තමයි මන් දරන්නේ. හිතන්න ඕනෙම නම් ක්‍රියාවක් කරන්න ඕනෙම නම් මං සත්තු මරන්නේ, මං හොරකම් කරන්නේ, මං කය වරදවා හසුරවන්නේ නේ. ඒ නිසා මේ අම්මලා ඇතුළු මේ හැම කෙනෙක්ම බය වෙන්න ඕන කාරණාවක් තියෙනවා. පුදුම සාගත වෙන්න ඕන කාරණාවක් තියෙනවා. මේ ළමයි පවා දැනගන්න ඕන විශේෂ රහසක් මං කියලා දීලා යන්නයි ආවේ. ඒ තමයි ගොඩාක් අය වැරදි කරනවා ලෝකයාට නොපෙනෙන්න. හැබැයි එක්කෙනෙක් දන්නවා. එක්කෙනෙක් දන්නවා. ඒ තමයි කවුද? තමන්ගේ හිත. ඒක මම දැන් ඔප්පු කරලා පෙන්නන්නයි හදන්නේ. දැන් මේ විද්‍යාලයේ මේ කෙරෙන පින්කමට නාපු කෙනෙක් ඉන්නවා ගෙදර. අපි හිතමු තාත්තා කෙනෙක් ඉන්නවා ගෙදර කියලා. මේ පින්කමට නාවා නම් ඒ තාත්තාට මෙනෙහි කළ හැකිද මේ ධර්මාසනයේ තිබිච්ච විදිය, මේ පිරිත් මණ්ඩපයේ තිබිච්ච විදිය, මේ පින්කම සිදු වුණ විදිය ඒ ගෙදරගෙන ඉන්න කෙනාට හිතන්න පුළුවන්ද? බෑ. හැබැයි මේ අම්මලා ගෙදර ගිහිල්ලා හෙට හරි අද රෑ හරි මෙනෙහි කළොත්, කල්පනා කළොත් කොහොමද මේ පින්කම සිද්ධ වුනේ කියලා මේ ඇත්තන්ට ඒක මෙනෙහි කරන්න පුළුවන්ද බැයිද?
පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ කුමක්ද? ඔබ මේ ඇස් දෙක හරහා ලෝකෙ බැලුවා නෙවෙයි. ඔය ඇස් දෙකට රූප පේනවා. පේන රූප මනසේ ගිහිල්ලා තැන්පත් වෙනවා. එහෙමනම් මට කියන්න අවුරුදු 7 ළමයාටද බණ කියන්න ලේසි. වයසට ගියපු කෙනාටද බණ කියන්න ලේසි. වයස අඩු වෙන්න බණ කියන්න ලේසි. ඇයි එයාගේ මනස ගොඩක් දේවල් වලින් පිරීලා නේ. වයසට යනවා යන කුමක්ද? මේ ප්‍රභාස්වරව තියෙන හිත ඇස නිසා මනස පිරෙනවා. කන නිසා මනස පිරෙනවා. නාසය දිව ශරීරය නිසා මනස පිරෙනවා. අවුරුදු 60ක් ඉක්මවා ගියපු කෙනෙකුට කොපමණ ප්‍රමාණයක තොරතුරු මතක තියෙනවද? කොපමණ ප්‍රමාණයක දත්තයාට කියවන්න පුළුවන්ද? අවුරුදු 60ක තොරතුරු මේ මනස තියෙනවා. ඒවට කෙලෙස් හටගන්නවා. ඒ නිසා ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ ප්‍රභාස්වර වෙච්ච මනස පිරිසිදු කරගන්න ක්‍රමයක්. අතීතයේ ගෙවිලා ඉවරයි. අනාගතයේ පැමිණ නැහැ. වර්තමානයේ මේ මොහොතේ මේ කය දෙසත් මේ සිත දෙසත් හොඳට බලාගෙන හිටියාම තේරෙනවා මොහොතින් මොහොත වෙනස් වෙන කයක් තමයි මට තියෙන්නේ කියලා. මොහොතින් මොහොත වෙනස් වෙන හිතක් තමයි මට තියෙන්නේ කියලා. සිත දෙනවා නානා අරමුණු. මේක කළොත් හොඳයි කියලා. මොකද වෙන්නේ? අමාරුවේ වැටෙනවා. ඕන ළමයි දැන් කතාවක් කියන්නයි හදන්නේ. ළමයිනේ මේ සිත හැම වෙලාවෙම Tamanට යෝජනා කියනවා. ඒවා හැම යෝජනාවක්ම හොඳ යෝජනා නෙවෙයි. දැන් හිතන්නකෝ මෙහෙම ඔන්න ළමයි පන්තියේ පාඩම් කර ඉන්නවා. නැත්තම් පන්තියේ ඉන්නවා. එතකොට ඒ පන්තියට අද ටීචර් ඇවිල්ලා නැහැ. එතකොට හිත යෝජනා කරනවා පිට්ටනියට ගිහිල්ලා නැටුවොත් හොඳයි. එහෙම යෝජනා කරනවා නේද? එතකොට කොහොමද පාඩමක් හරියට ඔළුවට යන්නේ? නේද? මතකෙ හිටින්නේ කොහොමද? නටලම හරියන්නේ නෑ. හොඳට ඉගෙන ගන්න ඕන. ටීචර් පන්තියේ හොඳට උගන්වනකොට හිත වෙන අරමුණු පස්සේ යනවා නේද? එතකොට මේ ඇහැ හරහා දත්ත ඇහැ හරහා ටීචර් උගන්වන ඒවා මනසට යන්නේ නෑ. මනසට යන්නේ නෑ. ඒ නිසා පුතේ මම මේක මෙහෙම කියන්නකෝ හැමෝම හොඳට අහගන්න. එක අම්මා කෙනෙකුට අවශ්‍ය වෙනවා කඩේට ගිහිල්ලා රොබෝ කෙනෙක් ගේන්න. කවුද ගේන්න ඕනේ? රොබෝ කෙනෙක්. ඒ රොබෝගෙන් අම්මා බලාපොරොත්තු වෙනවා ක්‍රීඩාවට දක්ෂ රොබෝ කෙනෙක්. මොකේද දක්ෂ කෙනෙක් ඕන? ක්‍රීඩාවට දක්ෂ. එහෙනම් ඒ රොබෝගේ මනසට චිප් එකක් දානවා ක්‍රීඩාව ගැන තොරතුරු තියෙන. එහෙනම් අර චිප් එකට දත්ත ප්‍රෝග්‍රෑම් කරලා තියෙන නිසා දැන් මේ රොබෝ ක්‍රීඩා කරන රොබෝ කෙනෙක් විදියට වැඩ ටික කරයි. නමුත් අපි දරුවෝ අපි ළමයි අපිට මනසක් තියෙන්නේ අපිට චිප් එකක් දාන්න බෑ අපිට පෙන් එකක් ගහන්න බෑ. අපි උපතින්ම ඉපදෙනකොට කිසිම දෙයක් දන්නේ නෑ. මනස ප්‍රභාස්වරයි. ප්‍රභාස්වර වෙච්ච මනසට ඉංග්‍රීසි ටික දෙන්න ඕනේ. ගණිතය දෙන්න ඕන. විද්‍යාව දෙන්න ඕනේ. ආගම සිංහල ආදී සියල්ල දෙන්න ඕනේ. එහෙනම් මේ ටික මනසට දාන්න ක්‍රමයක් තියෙන්න ඕන. නේද පුතේ? එහෙනම් මේ දැනුම මේ දත්ත මනසට දෙන්න ගුරුවරු වේසෙනකොට ඒ දත්ත මනසට යන්න පුළුවන් ක්‍රම තියෙන්නේ 5යි. මේ ලෝකයේ තියෙන සියලුම දත්ත සියලුම දැනුම මනසට යන්න පුළුවන් ක්‍රම තියෙන්නේ 5යි. එක්ක ඇහැ හරහා මනසට යනවා, කන හරහා මනසට යනවා, නාසය දිව ශරීරය හරහා මනසට යනවා. අධ්‍යාපනයේදී හොඳට ඔයාලා ඉගෙන ගන්න ඕනේද? කැම්පස් යන්න ඕනේද? ඔයාලා හොඳට දියුණු කරන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා. කීයක් තියෙනවද?
දෙක මෙන්න මේ දෙක ඔයාලා හොඳට දියුණු කළොත් හැම කෙනෙක්ම මේ දෙක දියුණු කළොත් මේ මනස ප්‍රඥාවෙන් පිරෙනවා. මොකද්ද දියුණු කරන්න ඕනේ? ඇසයි කනයි. මොකද්ද දියුණු කරන්න ඕනේ? ඇසයි කනයි. ඇසි දකින දේ තමයි පුතේ මනසට යන්නේ. කනට ඇහෙන දේ තමයි මනසට යන්නේ. ගුරුවරුත් වැඩිපුරම මෙවලම් පාවිච්චි කරන්න ඕන ඉගෙනුම් ක්‍රියාවලියේදී අපි කියනවා කළු ලෑලි භාවිතා කරන්න, වයිට් බෝඩ් භාවිතා කරන්න, තව ඉගෙනුම් දර්ශක භාවිතා කරන්න කියලා. ඒ ඇයි ඇස් දෙකෙන් දකින රූප රාමු මනසට යන නිසා. එහෙනම් පුතේ ටීචර් උගන්වන දැනුම මනසට යන ප්‍රධාන තැන් දෙකක් කියන්නේ. පුතාලා ටීචර් උගන්වන දැනුම මනසට යන්න ප්‍රධාන තැන් දෙකක් කියන්නේ. ඇස හරහා මනසට යනවාය, කන හරහා මනසට යනවා. මගේ පුතේ ටීචර් ලස්සනට කළු ලෑල්ලේ ගණන් හදනකොට ඔයාලා බලන්නේ වෙන පැත්තක් නා. මගේ පැත්ත බලන්නද? ඔයාලා හැමෝම මන් දිහා බලනකොට මාව පේනවද? මේ මල් වට්ටිය ලස්සනට හදලා තියෙනවා පේනවද? ඔයාලා මන් දිහා බලාගෙන ඉන්නකොට මගේ පුතේ ඔයාලට පිටිපස්ස පේන්නේ නේ. අන්න ඒ වගේ ටීචර් කළු ලෑල්ලේ අකුරු ලියලියා, ගණන් ලියලියා, ඉංග්‍රීසි ලියලියා උගන්වනකොට ඔයාගේ ඇස් දෙක තියෙන්නේ වෙන පැත්තක නම් අර ඔයාගේ ඇස් දෙකෙන් අර රූප රාමු ටික දකින්නේ නැති නිසා ඔයාගේ මනසට ඒ ගණන් හදපු විදිය ඔළුවට යන්නේ නේ. ඔයා වෙන දිහාවක බලාගෙන හිටියොත් ඔයා අර පැත්ත නම් බලාගෙන ඉන්නේ. ඔයාට මේ මල් ටික පේනවද? ඔයා අර පැත්ත දිහා බලාගෙන ඉන්නවා ටීචර් පන්තියේ ගාන හදනවා. අර අහක බලාගෙන හිටපු නිසා ටීචර් ගණන් හදපු ගැස් දෙකෙන් දැක්කේ නැති නිසා අසහරහා දත්ත මනසට ගියේ නේ. මට බෑ කියලා ළමෙක් නේ. ඉගෙන ගන්න බෑ කියලා ළමයි මේ ලෝකේ නේ. අදක්ෂ ළමයි මේ ලෝකේ නේ. අකීකරු ළමයි මේ ලෝකේ නේ. එයාලට තියෙන එකම ප්‍රශ්නේ උනේ එයාලගේ ફોකස් එක නැත්තම් එයාලගේ අරමුණ ඉලක්කගත උනේ නේ. ගුරුවරයා කෙරෙහි, අධ්‍යාපනයේ කෙරෙහි, කළු ලෑල්ල වයිට් බෝඩ් එක කෙරෙහි. ඒ නිසා මේ පාසලේ ඉන්න දක්ෂ ගුරුවරු විවිධ নানা ප්‍රකාර සම්‍යක් ප්‍රයෝග භාවිතා කරමින් ඔයාලට හොඳ දැනුමක් දෙන්න කොච්චර වෙහෙසනවද කියලා ඒ ප්‍රාථමික අංශයේ තියෙන දේවල් දැක්කම අපිට පේනවා. ගුරුවරු විවිධ ක්‍රමවේද භාවිතා කරනවා. දැන් බලන්න පුතේ මම මෙතෙන්ට ගෙජ්ජියක් ගෙනාවනම් ඒ ගෙජ්ජි શબ્දයට ඔයාලා අහුම්කම් දෙනවද නැද්ද? දෙනවා. ගුරුවරයා පන්තියේ කියන දේවල් ඔයාලා අහන්නේ නැතුව ඔයාලා වෙන දෙයක් නම් අහගෙන ඉන්නේ. ගුරුවරයා කියලා දෙන දේවල් කනහරහා මනසට යන්නේ නේ. ඔයාලට ගෙදර ගිහිල්ලා මෙනෙහි කළ හැක්කේ පුතේ මනසට කියපු තොරතුරු වලින් ඇහහරහා ගියපු ටිකයි, කනහරහා ගියපු ටිකයි. ඔන්න බලන්න පුතේ මේ ළමයි දැන් ඔයාලා පන්තියේ ටීචර් උගන්වනකොට අහක බලාගෙන හිටියොත් ටීචර් වයිට් බෝඩ් එකේ කළු ලෑල්ල ලියපුවා දන්නේ නේ. ටීචර් පන්තියේ උගන්වන වෙලාවට, සර් පන්තියේ උගන්වන වෙලාවට ඔයාලා වෙන දේවල් වලට නම් කන ඇහුම්කන් දීගෙන හිටියේ. අර ටීචර් උගන්වපුවා කනහරහා මනසට යන්නේ නේ. එදාට තමයි මට මුකුත් බෑ කියලා කියන්නේ. එහෙනම් කැම්පස් එකේ කැමති ළමයි අත උස්සන්න බලන්න. හරි. සරසවියට කවුරු හරි ළමයෙක් යනවා නම් වඩාත් දියුණු කරන්න ඕන. මොනවද ඒ ස්ථාන දෙක? ඇසයි කනයි වඩාත් හොඳින් පරිස්සම් කරගන්න දෙයක් තියෙනවා. මොකද? කට. මොකද පරිස්සම් කරන්න ඕනේ? කට. පන්තියේදී කට පරිස්සම් කරගෙන දියුණු කරන්න ඕන ආයතන දෙක මොකද්ද? ඇසයි කනයි. ඇස හරහා දත්ත මනසට යනවා තොරතුරු. කන හරහා දත්ත තොරතුරු ටික මනසට යනවා. ඔය විදිහට ඔයාලා කාලයක් ගුරුවරු කියන දේවල් දිහා බලාගෙන ඉඳලා
ගුරුවරු කියන දේවල් දිහා අහගෙන හිටියොත් මනස පිරෙන්නේ කුමකින්ද? මනස දැනුමෙන් පිරෙනවා. මොනවා වලින්ද පිරෙන්නේ? දැනුමෙන් පිරෙනවා. ආන්ගේ දැනුම පුතේ දැන් තියෙන්නේ ඔයාලගේ ඔළුවේ. ඔයද තියෙන්නේ ඔළුවේ. ආන්ගේ ඔළුවේ තියෙන දැනුමින් ඔයාලට හොඳට විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා අම්මේ තාත්තේ දරුවන්ට එහෙම වෙනකොට අපිට වෙන්නේ ඕකේ අනිත් පැත්ත තමයි. මේ හොඳ කියන දේවල් නරක කියන දේවල් හොඳ මිනිස්සු නරක මිනිස්සු කරන කියන හැම දෙයක්ම මේ ඇසහරහා මනස රෙකෝඩ් වෙනවා. කනහරහා මනස රෙකෝඩ් වෙනවා. මේ කරපු කියපුවා හැම දෙයක්ම දන්නේ එක්කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. කවුද? ඒ තමයි සිත. සිත දන්නවා මේ ඇස් දෙක හරහා මෙයා මොනවද දැකලා තියෙන්නේ කියලා. මෙයා සත්තු මරලා තියෙනවා. මෙයා බොරු කියලා තියෙනවා. මෙයා නරක වැඩ කරලා තියෙනවා. එහෙනම් මරණයටපත් වෙනකොට ආය පින්පව් කියන්නේ කවුරුවක්වත් ඕනේ නෑ. මේ සිත දන්නවා මෙයා මොනවද කරලා තියෙන පව් කන්දරාව හෝ පින් කන්දරාව කියලා. ඊට අනුයාතව දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත්තෝ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම සම්පත් හරි ලබා දෙනවා. ඔන්න ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ සිතක කාලය චිත්තක්ෂණිකයි. සිත පවතින්නේ එක මොහොතයි. එක මොහොතක් පවතින සිත බොහෝ කාලයක් ඇදගෙන යනවා. කෙලෙස් නිසා. එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය ඇහුණා විතරක් වෙන්නේ ඒ තරහව, ඒ වෛරය, ඒ ක්‍රෝධය ඇදගෙන යන්න එපා. ඒව සත්තු කරන වැඩ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ කෙලෙස් ඇති නොවන පරිදි ඉන්න. කොයි විදිහටද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. අන්නේ ගුණධර්ම තමයි අපි දියුණු කරන්න ඕනේ. එහෙනම් සේනාගම පාසල තුල අපි පොඩි කාලේ ඉගෙන ගන්න කාලය තුල ඒ ගුණධර්ම ටික අපේ ගුරුවරු විදුහල්පතිතුමා ප්‍රමුඛ කරගත් ආචාර්ය මණ්ඩලය අපිට ලබා දුන්නා. හොඳ ශික්ෂණයක්, හොඳ අධ්‍යාපනයක්, හොඳ ක්‍රීඩා පරිසරයක්, වටපිටාවක් අපිට දායාද කළා. අද අපිත් එක්ක ඉගෙන ගත්ත බොහෝ අය රටේ බොහෝ ප්‍රසිද්ධ වැදගත් සුවිශේෂී තැන් නියෝජනය කරනවා. ඒ නිසා අප ඉගෙන ගත්ත පාසල අද යම් තැනක තියනවාද? ඒ තැනට ඔසවා තබන්න වෙහෙසිච්ච පින්වත් විදුහල්පතිතුමා ප්‍රමුඛ කරගත් ආචාර්ය මණ්ඩලයට අපි ආශිර්වාද කරනවා. මේ දරුවන්ටත්, මේ දරුවන්ගේ ආදරණීය දෙමව්පියන්ටත්, ඥාතීන්ටත්, හිතයිෂීන්ටත් මේ විහාරස්ථානයේ ගෞරවනීය අපේ නායක හාමුදුරුවෝ අපි පොඩි කාලෙත් බණ කිව්වා. තාමත් උන්වහන්සේලා මේ රටට, ජාතියට, ආගමට අවවාද අනුශාසනා කරනවා. ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මේ රටට, ගමට වැඩදායි ඒ සුවිශේෂී චරිත සියල්ලටම අපි ආශිර්වාද කරනවා. ඒ වගේම දැන් මේ කැමරා කරන මහත්තයෙකුත් ඉන්නවා මෙතන. කවුද? ඒ තමයි මේ විද්‍යාලයේ ලේකම්තුමා. විශාල කාර්යයක් සිදු කරලා තියෙනවා. අපි පොඩි කාලේ මෙතන ඉඳලා පන්සලට පෙරහැරක් ගියා මතකයි. අපි ලීකෙලි සංදර්ශන කර මෙතන ඉඳලා පෙරහැරක් යනවා. එච්චරයි අපිට පොඩි කාලේ මතක තිබුණා. පෙරහැරක් එහෙම කළා. ඔය අම්මලා නම් මේ පෙරහැර දනුත් කරනවා මං හිතන්නේ. නමුත් මේ වගේ බණ කියලා, මේ වගේ පිළිත් කියලා, මේ වගේ දේවල් කරා නම් මට අපිට ටිකක් අමතකයි. මොකද පොඩි කාලේ නිසා ඉස්කෝලේ 8 පන්තිල පාස් වෙනකොටම මම පැවිදි වෙන්න ගියා. ඉතින් අපි ඒ ඉන්න කාලේ පුතේ මේවල ගස් හිටෙව්වා. ඔය පිට්ටනිය වටේට මේ දෙපැත්තේ අපි ගස් හිටෙව්වා පුංචි කාලේ. ඒ ගස් දැන් අපිත් එක්කම රූල්ස් ගස් බවට පත් වෙලා. ඒ නිසා මගේ දරු පැටවුන් මොකද කරන්න ඕන? හොඳට ඉගෙන ගන්නවා වගේම පුතත් එක්ක ලොකු වෙනවා බලන්න. ගහකුත් මේ ඉස්කෝලේ හිටවන්න. මගෙන් පාසලට ගසක් දායාද කරනවා කියලා. එනේන වාරයක් ගානේ ගස් කොළන් දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. පුතේ මේ ඔයා ඉගෙන ගත්ත තැන ඉගෙන ගන්නා පාසලයි.
තව අවුරුදු 5කින් 10කින් 20කින් හරි ඔයා මේ රටේ ජනාධිපති වෙන්නත් පුළුවන්. අනාගතේ රට බාර ගන්න ඉන්න නායකයා ඉන්න පුළුවන් මෙතන. ඒ නායකයා මෙතෙන්ට එනකොට මම ඉගෙනගත්ත පාසල නේද? මම මේ ඩෙස්පුටු කැඩුවේ නේ. මම මේ පාසලට විනාශයක් කළේ නේ. මම මේ පාසලේ කම්පියුටර් කැඩුවේ නේ. ගුරුවරුන්ට නින්දා අපහාස කළේ නේ. මං අභිමානවත් සේනාගම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් කියලා කට ඇරලා කතා කරන්න පුළුවන් චරිතයක් වෙන්න පුතේ. ඔබට ඒක කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඉතින් බලන්න මේ පාසලේ ලේකම් ධූරයේ සමිතියේ ලේකම් ධූරයට කටයුතු කරන්නේ මේ පින්වත් මහත්මයා ඇතුළු පිරිස බලන්න මොන තරම්නම් අලංකාර පිරිත් මණ්ඩපයක් සකස් කරලා තියෙනවා. මොන තරම්නම් ධර්ම ගෞරවයෙන් බුද්ධ ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් මේ ධර්මාසන සකස් කරලා තියෙනවාද? මේවට නායකත්වයේ දුන්නු විදුහල්පතිතුමා ප්‍රමුඛ කරගත්ත පින්වත් ආචාර්ය මණ්ඩලයට අපි ආශිර්වාද කරනවා. තව තවත් මේ රටට ජාතියට වටිනා කියන චරිත බිහි කරන්නට ඔබතුමාට ශක්තිය ධෛර්ය වාසනාව වේවා. අපි මෙතුමාගේ තියෙන හිතවත්කම් මත ගිය පාර මතක ඇති අපි ළමයින්ට තෑගි බෙදුවා නේද? පොත්පැන් පැන්සල් බෙදුවා. ඒ නිසා මෙතන ලොකු වැඩපිළිවෙලක් වෙන නිසා හෙටත් ලස්සන පින්කමක් වෙන්න නියමිත නිසා අපි හිතුවා තවත් මේ පින්කමට වටිනාකමක් දෙන්න ඕනේ නිසා පොඩි ළමයින්ට පොත්පැන් පැන්සල් ටිකකුත් බෙදුවා නම් හොඳයි කියලා ලොකුස. ඒ නිසා අද බණ අහන්න ආපු ළමයි හැමෝටම හෙට උදේ දාණයෙන් පස්සේ අපි පොත්පැන් පැන්සල් බෙදනවා. කැමති නේද? ඒවටත් දායක වෙන්න ඕනේ. එහෙනම් මේ පින්වන්ත දරුවන්ට ගුණයක් නැනත් ලබා ගන්න වෙහෙසෙන දැනුම කුසලතා ආකල්ප වලින් පරිපූර්ණ දරු පිරිසක් මේ ගම්මානයේ ප්‍රදේශයට බිහි කරන්න වෙහෙසෙන වත්මන් නියමුවානම් විදුහල්පතිතුමා ප්‍රමුඛ කරගත්ත සත්පුරුෂ ආචාර්ය මණ්ඩලයට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සුවය භුක්ති විඳින්නට මේ පින් උපකාර වේවා කියලා සාදු කියනවා. ඒ වගේම පාසලේ ලේකම් ධූරයේ විදිහට කටයුතු කරන දුලීප් මහත්මයා මගේ දෙවෙනි අයියා. ඉතින් බලන්න සොහොයුරා විදිහට මේ වැඩ කටයුතු වලට අපි ආදි ශිෂ්‍යයෝ විදිහට පාසලේ වැඩ කටයුතු වලට දුවලා පැනලා කටයුතු කරනවා දැකීම ප්‍රශංසනීයයි. සතුටට කාරණාවක්. තමන් ඉගෙනගත්ත පාසලට තමන්ගේ කාලය මේ වගේ පොදු වැඩ කටයුතු වලට යොදවනවා කියන්නේ ප්‍රශංසනීය කාරණාවක්. ඒ නිසා ගමට තමාගේ ශක්තිය ලබා දිය යුතුයි. පාසලට ප්‍රදේශයට තමන්ගේ හැකියාව ශක්තිය ලබා දිය යුතුයි. ඒ නිසා ලේකම්තුමා ප්‍රමුඛ කරගත්තා වූ ආදරණීය දෙමව්පියන්ට අපි ආශිර්වාද කරනවා. ගුරුවරුත් එක්ක එකතු වෙලා පන්සලේ හාමුදුරුවොත් එක්ක එකතු වෙලා මේ ගම තව තවත් දියුණු කරන්න දරුවන්ට ගුණ නැන ලබා දෙන්න ඒ දරුවන්ගේ ජීවිත සුවයහපත් කරන්න ඔබ මේ ලබා දෙන දායකත්වයේ තාමත්ම වටිනවා. අපේ සංස්කෘතියයි මේ දායාද කරන්නේ. හෙට එළිවනතේ කිරිත් කියමින් ආශිර්වාද කරන්නේ. මේ සැබටයි මේ පාසල නමින් යමෙක් මිය පරලොව ගියාද ඒ සියලු දෙනාට මේ භූමියට මේ විද්‍යාර්ථීන් බිහි කරන්නා වූ මේ පුණ්‍ය ස්ථානයට ආශිර්වාද කරමින් මේ කරන කටයුත්ත මහත්ඵලයි මහානිසංසයි. ඒ උතුම් පින අනුසාරයෙන් පින්වත් ඔබට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සුවය පිණිස මේ පින් පවතිවා කියලා සාදු. ඒ වගේම අපගේ මෑණියන් ඇතුළු තව බොහෝ ඥාතීන් මේ පින්කමට සහ සම්බන්ධ වෙනවා. ඒ වගේම මේවට උදව් උපකාර කරපු ආවගිය අනේ හොඳයි සාදු කියලා කැපවිච්ච සියලු දෙනාට මේ බලුත්වල් දාන්න, මේ ධර්මාසන හදන්න, මේ අලංකාර පිරිත් මණ්ඩප හදන්න කොච්චරනම් ආදි ශිෂ්‍යයින්
වෙහෙසෙන්න ඇද්ද මහන්සි වෙන්න ඇද්ද වැඩිහිටියන් දෙමව්පියන් ඇතුළු ඒ සැමට දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත් බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම සම්පත් විඳින්න උතුම් වූ මනුෂ්‍ය ජීවිතය තුළ ආයුෂ වර්ණ්‍ය සැප බල ප්‍රඥා ආදී උපදවාගෙන ගෞතම බුදු සසුනේ පිහිට ලබන්නට මේ පිනද උපකාරක ධර්මයක් පිණිසටම පවතිත්වා කියලා සාදු කියනවා. හොඳයි දරුවනි හොඳයි ළමයි මේ බලන්න සාදු කියන්නේ පුතේ එක මාමා කෙනෙක් ඉන්නවා ඒ මාමා අතින් මිනිස්සෙක් මැරෙනවා මොකද වෙන්නේ මිනිස්සේ මැරෙනවා පොලිස් මාමලා ඇවිල්ලා ඒ මාමා අල්ලගෙන යනවා අල්ලගෙන ගිහිල්ලා නඩු කියනවා නඩුවෙන් තීන්දුව වෙනවා මේ මිනිස්සයා ජීවිතාන්තය දක්වා හිරගෙදරට දාන්න ඕනේ කියලා අම්මේ ඒ ඔබේ පුතා නම් ඔබ කොහොමද බේරගන්න හිතාගෙන ඉන්නේ අන්න දැන් හිරේ ඒ දරුවාව බේරගන්න විදියක් ඇත්තේ නෑ ජීවත් වෙලා ඉන්න දරුවා වැරදි කරලා හිරේ ලගිනකොට ඒක දැන් බේරගන්න බැයි නම් එයා මැරිලා සතර පායට වැටිච්ච දාට කොහොමද බේරගන්න හිතාගෙන ඉන්නේ ඒ නිසා මේ ජීවත් වෙලා ඉන්න ටික කාලය තුල හැමෝමත් එක්ක හොඳින් ඉමු ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව ඒවා අතහැරලා සමගි සම්පන්නව ආදරය කරුණාව දයාව මෛත්‍රිය වැනි සාර ධර්ම පුරුදු පුහුණු කරන්නයි භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ. ඒ ගුණ ධර්ම දියුණු කරගෙන යන ගමන තුලදී තවත් එක් සොඳුරු පින්කමකට අපි හැමෝටම දායක වෙන්න වාසනාව ලැබුණා. මරණය නියතයි. ඒක කවදා හරි දවසක සිද්ධ වෙනවා. මේ දවසට පෙර නානා අරමුණු වලට යන හිත දමනය කරගන්න. සිත දෙන අරමුණු පස්සේ යන්නේක නතර කරන්න. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළ ආනාපාන දස කසිනවැනි අරමුණු වලට හිත යොදවන්නයි කියලා. ඒ අරමුණු වල හිත යොදවන යම්තා කාලයක් වේද. ඒ කාලය කෙලෙස් රහිතයි. අන්නේ කෙලෙස් රහිත සිත් තමයි නිවන දක්වාම අපිට අරයි යන්න තියෙන්නේ. ගෞතම බුදු සසුනේ පිහිට ලැබේවා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කරගෙන ඒ අමා මහා නිවනින් සැනසෙන දින බොහෝ දුරක නොවේවා කියලා සාදු. එහෙනම් ඔබ අප නමින් මේ පුණ්‍ය භූමිය නමින් මේ ගම නමින් විදුහල්පතිතුමා ඇතුළු පින්වත් ඔබ නමින් යමෙක්ද මිය ගියේ ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ භවය සුවපත් කරගන්නට මේ පිනද උපකාර වේවා කියලා සිතුවිල්ලේ අපි හැමෝම එකතු වෙලා මළගිය ඇත්තන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසන ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරන්ති. එසේනම් 70 වෙනි සංවත්සරය සිහිපත් කරගෙන ආදි ශිෂ්‍යයන් එකතු කරගෙන පින්වත් විදුහල්පතිතුමා මේ සිදු කරපු කාර්යය ඉතාමත්ම වටිනවා.
ඒ නිසා ඒ සියලුම දෙනාටත් නැවත නැවතත් කෘතඥ වෙමින් දරුවනි මේ ඔයාලගේ කාලයයි අපි මේ පාසලේ ඉඳගෙනයි හොඳට ඉගෙන ගත්තේ. බොහෝ අය ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා හැමෝම හොඳට ඉගෙන ගන්න. මේ කාලය ආය ඔයාලට එන කාලයක් නෙවෙයි. ඒ කාලය තුල හොඳට ඉගෙන ගත්තොත් හොඳ තැන් වලට යන්න ඔයාලට වාසනා ගුණය තියෙනවා. ඒ සඳහා තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා. ලෙඩ දුක් අපරෝපද්‍රව කරදර දුරු වේවා. ආයුෂ වර්ණ සප බල ප්‍රඥාව වර්ධනය වේවා. හැමෝටම ගෞතම බුදු සසුනේ පිහිට ලබාගෙන උතුම් නිවනින් සැනසෙන දිනේ බොහෝ දුරක නොවේවා කියලා සාදු වන්දනා කරගනිමු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දීර්ඝායුෂ වේවා. හොඳයි තෙරුවන් සරණයි. දරුවෝ සියලු දෙනාම නැවත වාරයක් සාදුකාරයක් දෙන්න. සේනාගම විදුමෑණියන්ට වසර 70ක් සපිරීම නිමිත්තෙන් පවත්වන්නා වූ පින්කම් මාලාවේ පළමු පුණ්‍ය කර්මයේ විදියට පවත්වන්නට යෙදුණු ධර්මදේශනාව ඉටු කර දුන් අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. ඒ වගේම විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් විදියට ඉඳලා වර්තමානයේ ගම්දනව් සිසාරා බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රචලිත කිරීමේ කාර්යයේ නිරත වන ගෞරවනීය අපගේ කුසල ස්වාමීන් වහන්සේගේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. උන්වහන්සේට චිරජීවනයේ ලැබේවා. ඒ වගේම උන්වහන්සේ මෙලොවට පහළ කළ ඒ ආදරණීය මෑණියන් පියාණන් ඇතුළේ සියලු දෙනාටම අජරාමර නිවන් සුව ලබා ගැනීමට මේ පින්කම් හේතු වාසනා වේවා. ඒ වගේම තමයි අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ලෝ වැඩ පිණිස ධර්ම චාරිකාවේ යෙදෙන්නට නිරන්තරයෙන්ම ශක්තිය ධෛර්ය ලැබී තවත් අපවැනි මේ වගේ බෝසත් පිරිසකට උතුම් වූ ධර්ම දාණය ලබා දෙන්නට
ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා කියලා নমස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.